කොහොමද ඔයාට? ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි කුරුලෑ නිසා සමේ ඇති වුණු ලප කැලැල්, එතකොට ස්ට්‍රෙච් මාක්ස්, තුවාල නිසා ඇති වුණු කැලැල් මේ දේවල් නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් කියන්න කියලා. ඉතින් මේ වෙනකොට ලෝකයේ තියෙන ප්‍රොඩක්ට්ස් අතරින් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි ලන්බෙනා බ්‍රෑන්ඩ් එකේ TCM ස්කාරිබෝල් කියන ප්‍රොඩක්ට් එක. ඉතින් මම හිතුවා මේක පාවිච්චි කරලම බලලා ඔයාලට විස්තර අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අද අපි බලමු මේ TCM ස්කාරිබෝල් එක ඇත්තටම හොඳයිද කියලා. ඉතින් TCM ස්කාරිබෝල් එක මම පාවිච්චි කරන්න අරගත්තේ මගේ මූණේ මෙන්න මේ වගේ ඇති වුණු කුරුලෑ කැලැල් ටිකක් නැති කරගන්න. ඉතින් මම මේක හරියටම සති එකමාරක වගේ කාලයක් පාවිච්චි කරා. ඇත්තටම මට මේක ෆේඩ් වෙනවා දැනුණා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේක ෆේඩ් වුණා. හැබැයි දැන් ඔයා දන්නවා මේ වෙනකොට හයිඩ්‍රොකොයිනෝන් තියෙන ජෙල් සහ ක්‍රීම් වර්ගත් මේ වගේ ලප කැලැල් නැති වෙන්න පාවිච්චි කරනවා. හැබැයි ඒකේ තියෙන සයිඩ් ඉෆෙක්ට් එක තමයි මේක පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ ඒ පාවිච්චි කරපු සමේ ඒ ප්‍රදේශයේම එක්ක කළු වෙන්න ගන්නවා. එහෙම නැත්නම් අර මේක පාවිච්චි කරලා නතර කරපු ගමන්ම අර තියෙන ලප කැලැල් ටික නැවතත් තිබ්බටත් වඩා වැඩියෙන් මතුවෙන්න ගන්නවා. ඉතින් මේක සතියකමාරක් පාවිච්චි කරලා නතර වෙලා මම තව සතියක් මේක පාවිච්චි කරන්න නැතුව බැලුවා සමට ඒ වගේ මොන හරි ඉෆෙක්ට් එකක් එයිද කියලා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ එහෙම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් මේකෙන් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේක පාවිච්චි කරනකොට නිකන් ස්කින් එක බර්න් වෙනවා වගේ, කසනවා වගේ, නිකන් හරිම අපහසු ආසාදන ගතියක් එහෙම කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. හොඳ කූල් එකක් තියෙන ජෙල් එකක්. ඒ වගේ මේක හරි ඉක්මනට සමට උරා ගන්නවා. ඉතින් ඒ නිසා හොඳ ප්‍රතිඵලයක් මේක හරියට පාවිච්චි කළොත් අනිවාර්යෙන්ම අරගන්න පුළුවන්.